ඔන්න යාළුවනේ අදත් මම ආවා ඔයාලා හමුවේට. අදත් මම රසමරස කෑමක් අරගෙන ඔයාලා හමුවට ආවා. අද මම හදන්න යන්නේ සිංහල අලුත් අවුරුද්දට හදාගන්න පුළුවන් සිංහල අලුත් අවුරුද්දට අවශ්‍ය කරන කැරට් වලින් බයිට් වර්ගයක් හදන්න මම කියන්නේ. මේ තියෙන්නේ ඒ බයිට් එක ගන්න කලමනා ටික අපි ඉස්සෙල්ලම කැරට් අරගෙන මේ වගේ ඊනියට පොඩියට ගා ගන්නවා. මේ තියෙන්නේ කැරට් ගාගත්ත කැරට් ටික. ඒක අපි තව එකතු කරගන්නවා කරපිට සුවල්පයක්. එකතු කරගන්න ලිඹු සුවල්පයක්. විස්කි සුවල්පයක් එකතු කරගෙන තමයි මේ කැරට් වලින් බයිට් එක හදන්නේ. අපි පොල් තෙල් එකතු කරගන්නවා අපි අපි බලමු කැරට් වලින් කොහොමද බයිට් එක හදන්නේ කියලා. අපි පළමුව මේ වගේ තෙල් ටික තාච්චියට දමාගමු. අපි දැන් තෙල් තිබ්බ දැන් තෙල් රසවත් වෙලා තියෙන්නේ. අපි දැන් පළමුව මේ කරපිට ටික බැදගමු. ඊළාට කැරට් ටික තෙල් දාගමු. ඔන්න දැන් අපි සියලුම දේ තෙලෙන් බැදගෙන ඉවරයි. ඉතින් කැරට් ටිකත් බැදගෙන ඉවරයි. අපි දැන් බයිට් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ බැදලා මේ බැදලා කැරට් ටික මේ තියෙන්නේ තෙලෙන් බැදලා කරපිට ටික. ඉතින් දැන් කැරට් වලින් බයිට් එක හදන්නේ කොහොමද කියලා බලමු. අපි තව බයිට් එක රසවත් වෙන්න මේ වගේ රටකඩු වගේකුත් ඉස්ති කරගන්නවා. එතකොට කැරට් බයිට් එක තවත් රසවත්. හරි. මේ තියෙන්නේ අපි කැරට් වලින් හදාගත්ත බයිට් එක. බයිට් අපි මේකට ලුණුයි මිරිස් කුඩුයි කරපිංචයි තව අමතර රටකඩුත් අපි රසවත් වෙන්න එකතු කරගත්තා. ඒ ඔක්කොම එකට මිශ්‍ර කරගත් බයිට් එක තමයි කැරට් බයිට් එක තමයි මේ තියෙන්නේ. මේ විදිහ තමයි අපි කැරට් වලින් බයිට් එක හදන්නේ. මේක අපිට සිංහල අලුත් අවුරුද්දට බොහොම වැදගත් වෙන කෑමක් තමයි මේ කැරට් බයිට් කියන්නේ. ඉතින් ඔයාලා හදලා කාලා බලලා රස බලන්න. අලුත් කෑමක් තමයි කැරට් බයිට් කියන්නේ. ඔයාලා හදලා රස බලන්න. එහෙනම් යාළුවනේ මම අද ඔයාලට කැරට් බයිට් වලින් බයිට් හදන්න කියලා දුන්නා. දැන් කැරට් බයිට් එක හදලා ඉවරයි. අදට මම වෙන සමු ගන්නවා. තවත් අලුත් දවසක රසම රස කෑමක් එක්ක අපි නැවත හමු වෙමු.